යමි කිචන් YouTube channel එකෙන් අද හදන්න යන්නේ අලයි කිරි දාලා හදන්න පුළුවන් රොටි ජාතියක්. උදේට වගේම රෑ කෑමටත් ඔයාට හරිම ලේසියෙන් මේ රොටි ජාතිය හදාගන්න පුළුවන්. මේකට මම ලෑස්ති කරගත්ත ජාති ටික තමයි මේ තියෙන්නේ. ටිකක් කුඩා ප්‍රමාණයේ අලගෙඩි 3ක් අරගෙන මම කලින්ම හොඳට තඹ ගත්තා. මේ රොටි එක හදන්න අපි මේ අලගෙඩි 3 මුලින්ම හොඳට පොඩි කරගන්න ඕනේ. මතක තියාගන්න අලගෙඩි ටික හොඳට බෙරි වෙන්නම තඹ ගන්න. එතකොට තමයි මේ රොටි එක හදන්න මේ විදිහට අල ටික අපිට හොඳට පොඩි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මම හැන්දක් අරගෙන තඹගත්ත අල ටික මේ විදිහට හොඳට පොඩි කරගත්තා. ඊට පස්සේ මම එකට එකතු කරා ලුණු කුඩු ටිකකුයි බටර් ටිකකුයි. දැන් මේක ආයෙමත් හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම එකතු කරගත්ත බිත්තරයක්. ආයෙමත් හොඳට කලවම් කරලා ඊට පස්සේ මම පාන් පිටි ටිකක් එකතු කරගත්තා. ඔයාට මේකට ආට පිටි හරි හාල් පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම පාවිච්චි කරේ පාන් පිටි. හාල් පිටි ආට පිටි දෙකේම පොඩ්ඩක් කැඩෙන ස්වභාවය වැඩි නිසා මේකට ගොඩක් හොඳයි පාන් පිටිම පාවිච්චි කරන්න පුළුවන් නම්. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තට පස්සේ මම එකතු කරගත්තා කිරි ටිකක්. කිරි ටික දාලා හොඳට මේක ආයෙත් කලවම් කරගන්න ඕනේ. ගොඩාක් දිය කරගන්න එපා. ගොඩක් දිය වුණොත් මේ රොටි එක අපි හදාගන්නදී ඒක කැඩෙන්න බලනවා. මොකද ගොඩක් පිටි එකතු කරලා නැහැනේ අපි. මෙන්න මේ ගානට උකුවට හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න ලොකු කෑලි හිටින්නේ නැති වෙන්න. ඊට පස්සේ මම මගේ පෑන් එක ලිපට තියලා හදාගත්ත මේ මිශ්‍රණයෙන් ටික ටික දාලා රොටි ටික හදාගන්නයි හදන්නේ. මතක තියාගන්න රොටි එක ගොඩක් ලොකුවට දාගන්න එපා. මේක ටිකක් කැඩෙන්න බලන හින්දා පුළුවන් තරම් පොඩියට හදාගන්න. එතකොට තමයි හොඳට මේ රොටි එක වට හදාගන්න පුළුවන් වෙන්නේ. චුට්ටක් රත් වුණාට පස්සේ වහලා තියන්න උඩ හොඳට තැම්බෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට අනිත් පැත්ත දාලා ඒ පැත්තත් චුට්ටක් කර කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට මම හදාගත්ත මිශ්‍රණයේ ඔක්කොගෙන්ම රොටි ටික හදාගත්තා. මේක බොහොම කිරි රස ඇඟට ගුණදායක කෑමක්. මොකද පාන් පිටි අපි බොහොම පොඩ්ඩයිනේ පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මේ විදිහට අලයි කිරි දාලා මම හදාගත්ත රොටි ටික. ඉතින් යමි කිචන් YouTube channel එකෙන් තවත් මේ වගේ රසවත් කෑම හදන විදිහ අරගෙන එන්නම්. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.